ඉතින් ඕගොල්ලෝ මේක තුලා තියෙන්නේ TechScript YouTube channel එකෙන් කියන C# tutorial series එකේ 21 වෙනි tutorial එකත් එක්ක. ඉතින් මේ tutorial එකෙන් අපි කතා කරමු methods සහ constructors ගැන. එහෙනම් අපි යම් වීඩියෝ එකට. ඉතින් මෙතඩ්ස් ගැන කතා කරනකොට මෙතඩ්ස් කියන දේ ඔයගොල්ලන්ට අලුත් දෙයක් නෙමෙයි. මොකද අපි කලින් වීඩියෝස් වලත් අපි object oriented programming පටන් ගත්තට පස්සේ අපි මෙතඩ්ස් ගැන ඉගෙන ගත්තා. ඒ වුණාට අපි මෙතඩ්ස් ගැන සාම හරියටම ඉගෙනගෙන නැහැ. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොම මොනවාද මෙතඩ්ස් කියන්නේ මෙතඩ්ස් හරියටම ඩික්ලෙයාර් කරගන්න කියලා. ඉතින් මෙතඩ් එකේ syntax එක ගැන කිව්වොත් මුලින්ම තියෙනවා මෙතඩ් එකේ header part එක. ඊට පස්සේ තියෙනවා මෙතඩ් එකේ body එක. ඊට පස්සේ මෙතඩ් එකේ එක මුලින්ම බෙදෙනවා පළවෙනි කොටස තියෙනවා දෙවෙනි කොටස තියෙනවා තුන්වෙනි කොටස තියෙනවා. ඉතින් මම මේ ටික නේම් කරොත් පළවෙනි කොටසේ තියෙන්නේ මෙතඩ් එකට අදාළ වෙන access mutator එක. එහෙමත් නැත්නම් private ද public ද protected ද කියන එක. ඊට පස්සේ අපිට තියෙනවා return type එක. ඒ කියන්නේ void ද, ඒ කියන්නේ void නම් return type එකක් නැහැ. නැත්නම් integer ද, double ද, float ද, string ද, char ද ඒ වගේ එකක් තමයි return type කියන්නේ. ඉතින් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙතන අපි void array වෙන return type එකක් දැම්මොත් අනිවාර්යෙන් මෙතන return එකක් තියෙන්න ඕනේ. නැත්නම් එතන error message එකක් පෙන්නනවා. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා parameter list එක. parameter list එක කියන්නේ මොනවද? අපි method එකට pass කරන values මොනවද කියලා. තුන්වෙනි part එකේ තියෙන්නේ parameters. මං හිතනවා ඔයගලන්ට මෙතඩ් එකේ අර සින්ටැක්ස් එක ගැන මේ විදිහට අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ඇති කියලා. ඉතින් බොඩි එකත් කතා කරා, හෙඩර් එකත් කතා කරා. මේවා තමයි ඉතින් මෙතඩ් එකේ තියෙන්න ඕනේ. ඉතින් මෙතඩ් එකක් ඉන්වෝක් කරන්න, එහෙමත් නැත්නම් මෙතඩ් එකක් කෝල් කරනවා කියලා කියනවා. උදාහරණයක් විදිහට අපි ක්ලාස් එකේ මෙතඩ් එකක් හදාගමු. පබ්ලික් මෙතඩ් එකක් අපි කලින් දැම්මා වගේ ස්ලීපින් කියලා. අපි ස්ලීපින් කියලා මෙතඩ් එකක් හදාගත්තා. ඊට අපි පටස් ගාලා මේකේ ඔබ්ජෙක්ට් එකක් හදාගමු person කියලා person 1 කියලා. ඉතින් මෙතන person 1 ගේ sleeping method එක ගේන්න කියන එක. ඒකට කියන්නේ අපි invoking එහෙම නැත්නම් calling කියලා. ඉතින් ඒකේ sleeping මෙන්න මේ part එකට කියන්නේ calling the method or invoking කියලා. ඉතින් ඒකත් පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන දේ තමයි constructors කියන දේ. ඉතින් මොනවාද මේ constructors? ඉතින් මම දැනට මේකත් delete කරගන්නවා. ඉතින් construct එකක් කියලා කියන්නේ මොකක්ද කියලා කියන්න කලින් අපි අර මුලින්ම example එකේ ගත්ත name එකයි age එක අපි දාගෙන ඉමු. ඉතින් මම මේක දැනට public string name එකකුයි public int age එකකුයි ගන්නවා. හරි. දැන් ඔන්න අපි construct එකක් දාන්න හදන්නේ. ඉතින් construct එක දාද්දි ඔයගොල්ලෝ follow කරන්න ඕනේ පොඩි steps එකක් තියෙනවා. හරි ලේසි. ඔන්න අපි construct එක. ඉතින් construct එකෙත් constructors වර්ග ගොඩක් තියෙනවා. ගොඩක් කියන්නේ දෙකයි තියෙන්නේ. පළවෙනි එක තමයි default construct එක. දෙවෙනි එක තමයි overloaded construct එක. ඉතින් අපි මුලින්ම default construct එක ගැන ඉගෙන ගමු. ඉතින් ඔයාලට මේවත් එක්ක මේ steps එක follow කරන්න තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම අපි public කියන keyword එක use කරනවා. public කියන keyword එක use කළා ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා class name එක type කරගන්න මේ විදියටම. ඉතින් මම මෙතන copy paste කරේ මේකම ගත්ත කියලා ඔයගලන්ට පෙන්නන්න. ඉතින් copy paste කරන්න ඕනේ නැහැ, type කරන්න පුළුවන්. ඊට පස්සේ bracket එකක් open කරලා bracket එකක් close කරගන්නවා. ඊට පස්සේ curly braces open කරලා curly braces close කරගන්නවා. ඉතින් මේක තමයි අපේ construct එක default construct එක. අපිට කිසි එකක් පේන්නෙත් නෑ මෙතන. දැන් මම කියන්නම් ඇයි construct එකක් අපි use කරන්නේ කියලා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. මොකටද construct එක use කරන්නේ කියලා. ඉතින් construct එකක් use කරන්න හේතුව කිව්වොත් ඒකෙන් අපිට පුළුවන් program එක run වෙන්න පටන් ගන්නකොට. එහෙමත් නැත්නම් program එක initiate වෙද්දිම මොනා හරි properties වලට initial value setup කරගන්න. ඉතින් ඒක තමයි අපි මේ construct එක use කරලා කරන්නේ. ඉතින් අපි දැන් default construct එක ගැන කතා කරානේ. දැන් මම කියන්න overloaded construct එක ගැන. ඉතින් overloaded construct එක කියන්නේ මොකක්ද? ඉතින් overloaded construct එක කියන්නේ අර විදියමයි syntax එක. හැබැයි
මේ බ්‍රකට් දැන් අපි ඕවලෝඩිං සහ ඕවරයිඩිං ගැන ඉස්සරහ වීඩියෝස් වලදී කතා කරනවා. දැනට ඕවලෝඩඩ් ඒ කියන්නේ මේ කන්ස්ට්‍රක්ටර් එකට තව දේවල් ඒ කියන්නේ තව දේවල් කියන්නේ අපි මොන හරි ඇතුල් කරලා වගේ අයිඩියා එකක් තිරුම් අයිඩියා එකක් එනවනේ. ඉතින් ඒක දැනට ඔළුවේ තියාගන්න. ඉතින් ඕවලෝඩ් කන්ස්ට්‍රක්ටර් එක දාන්නේ පබ්ලික් කියලා දාලා මේ විදියමයි මම මේක කොපි කරලා මෙතන පේස්ට් කරන්නම්. ඒක කිසි වැරද්දක් නැහැ. මේක ඇතුළට දැන් මේක අපි empty තිබ්බේ මේක ඇතුළට මොන හරි දානවා අපි. දැන් අපි දාන්නේ එකට අපි තව variables එකක් ගමු. හරිද? අපි මේකට ගමු. දැන් අපි person කියන class එක ගත්තේ මුලින්ම මුළු ලෝකෙටම commonly නේ. දැන් අපි class එකකට ගමු. class එක කියන්නේ එක school එක පන්තියක class එකට ගමු. ඒක එතකොට අපිට සාමාන්‍යයෙන් grade එක common වෙනවනේ. ඉතින් අපි grade එක integer grade කියලා එකක් ගමු. ඊට public grade එකයි subject එකයි. common වෙනවනේ subject එක string එකක්. ඔන්න ඊළඟට අපි overloaded constructor එක මොකද කරන්න කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. දැන් මේක බලමු ගාලා පේනති type person already defined a member called කියලා කියනවා. ඒ කියන්නේ මේක මෙතන තියෙනවා කියලා තමයි මේ කියන්නේ. ඉතින් මේක overloaded වෙන වෙනස්කමක් කරන්න ඕනනේ. වෙනස්කම තමයි අපි මේකට බලෙන් මොන හරි දාන values දෙයක්. ඉතින් values එක තමයි integer grade එකයි string subject එකයි අපි දානවා. ඊට පස්සේ මේකට අපිට සෙට් කරන්න පුළුවන් මේක මන් දැනට මම මේ ටයිප් කරන එක බලාගෙන ඉන්න ඉස්සරහට මම මේක තව වැඩිපුර එක්ස්ප්ලেইন කරන්න. මම මෙතන ගිහිල්ලා this කියලා කීවර්ඩ් එක යූස් කරලා grade equals grade කියලා දාගන්නවා. this subject කියලා දාලා subject දාගන්නවා. ඉතින් මේක මම ඉස්සරහට එක්ස්ප්ලেইন කරන්නම්. දැනට මතක තියාගන්න overloaded construct එක තියෙනවා default construct එක තියෙනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් ඒක අපි ඩිෆයින් කරද්දි මේ පාට් එක මෙතන බ්‍රැකට් ඇතුලේ මුකුත් නැහැනේ. ඉතින් එතකොට මේ ඩිෆයින් කරලා තියෙන්නේ අපි ඔබ්ජෙක්ට් එකක් හදලා තියෙනවා object person1 with default constructor. ඊට පස්සේ අපි තව ඔබ්ජෙක්ට් එකක් හදමු person2 කියලා overloaded construct එක පාවිච්චි කරලා. ඒක කරන්නේ person class එකෙන් person2 කියලා එකක් හදනවා new person මේක ඇතුලේ ඔයගොල්ලන් බලන්න පුළුවන් මෙහෙම icon set එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ පළවෙනි එක default construct එක. මේකේ තියෙන්නේ overloaded construct එක. ඉතින් අපිට පුළුවන් grade එක දාන්න. අපි grade එක දාමු grade 8 කියලා. කම එකක් දාලා subject එක අපිට පුළුවන් maths කියලා දාගන්න. ඉතින් මේක තමයි overloaded construct එකක් main function එක main method එකේ call කරන්නේ මේක default construct එක. ඉතින් constructors ගැනත් වගේම methods ගැනත් ඔයගොල්ලන්ට මේ වෙද්දි හොඳ idea එකක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු inheritance ගැන. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් හැමෝටම ජය වේවා.